අයිබෝවන් මම නර්සිං සුපර්වයිසර් නිල්මිනි චාන්දනී. ඔබ මේ එක්වී සිටිනේ නිමික්ස් ක්‍රියේෂන් YouTube channel එක සමග. අද අපි වැදගත් වීඩියෝවක් සමග එක්වෙමු. අපි බොහෝ දෙනෙක් කතා වෙන දෙයක් තමයි මානසික ආතතිය ගැන. එහෙම නැත්නම් චිත්ත සංතාපය. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කියනවා ස්ට්‍රෙස් එක කියලා. හේතු මොනවද කියලා බැලුවොත් වැඩිපුර වැඩ වැඩිවීම, පවුල් හා සමාජ ගැටලු, ආර්ථික අපහසුතා, නිදිමැරීමේ අඩුව, අනතුරු හා අනිෂ්ට සිදුවීම්, ඒ කියන්නේ වෙන්වීම, ඒ වගේම මරණය වැනි දේවල්, ඒ වගේම මත පැවැත්වීම හා අපේක්ෂා වැඩිවීම, විවේකය නොලැබීම, සෞඛ්‍ය ගැටලු වැනි ගැටලු බලපානවා මෙම ස්ට්‍රෙස් එක සඳහා. මෙම හේතු එකිනෙකට සම්බන්ධව මානසික හා ශාරීරික ආතතිය වැඩි කරනු ලබනවා. මේ සඳහා ප්‍රතිකාර මොනවද කියලා අපි බැලුවොත් විවේකය හා නිසි පරිදි නිින්ද ලබා ගැනීම, නිතර ව්‍යායාම කිරීම, ඒ වගේම තමයි යෝග වැඩසටහන් වලට සහභාගී වීම, ඒ වගේම තමයි සංවාද පැවැත්වීම. සංවාද පවත්වන කියලා කියන්නේ තමන්ට විශ්වාසවන්ත පුද්ගලයෙකු හා තමන්ට තියෙන ගැටලුව සාකච්ඡා කර ඔහු මාර්ගයෙන් හෝ ඇය මාර්ගයෙන් යම්කිසි සහනයක් ලබා ගැනීම. ඒ වගේම තමයි කාලය කළමනාකරණය කිරීමත් ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු උපදෙස් ලබා ගැනීම හා වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගැනීමත් ඉතා වැදගත් වෙනවා. ඔයාගේ ශරීරයේ ස්ට්‍රෙස් හෝමෝනය එහෙම නැත්නම් කෝටිසෝල් හෝමෝනය වැඩිපුර තියනවාද කියලා දැනගන්න පුළුවන් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම්. සාමාන්‍යයෙන් මේකට රෝග ලක්ෂණ කියන්නත් බෑ. මොකද අපිට නිතර ඇතිවන යම් ගැටලු තමයි මේ සඳහා බලපානු ලබන්නේ. බෙල්ලේ මස් පිඩු තද ගතිය, පිම්බුණු මුහුණ, ඒ වගේම තමයි නිතර තරහ යෑම, අධික තරහව, ඒ වගේම තමයි යටිබඩ ප්‍රදේශ එල්ලා වැටීම, ඒ වගේම පාන්දර 2ට 3ට විතර වගේ නිින්දෙන් අවදි වීම, ඒ වගේම තෙල් පැණි රස කෑම වලට වැඩිපුර ආසාවක් දැක්වීම, ඒ වගේම තමයි අධික මහන්සිය හා හිසකෙස් තුනී වීම හෝ හිසකෙස් වැඩිපුර ගැලවී යාම වගේ සාමාන්‍ය ලක්ෂණ දකින්න පුළුවන් මානසික ආතතියකින් ඔබ පෙළෙනවා නම්. ඉහත කී කරුණු ඒ වගේම ඉහත කී ක්‍රම භාවිතා කිරීම තුළින් සෞඛ්‍යමය ජීවිතයක් සඳහා ඔබේ මනසට ශරීරයට වැඩි සැලකිල්ලක් දැක්වීම තමයි වඩා වැදගත් වන්නේ. ඒ වගේම තමයි පොසිටිව් තින්කින් හැම වෙලේම අපේ පොසිටිව් තින්කින් ඇති කර ගැනීම තමයි වැදගත් වන්නේ. නව ගැටලු විසඳුම් සඳහා කුසලතා ස්කිල්ස් ඇති කර ගැනීම පුහුණුවක් තුළින් තමන්ගේ ජීවිතයට වෘත්තීය වශයෙන් හෝ පවත්වා ගැනීම තමයි ඉතා වැදගත් වන්නේ. එසේනම් නැවතත් මෙවැනි වැදගත් කරුණකින් මුණ ගැසෙමු. ඔබ සැමට සුබ දවසක්.